යම් කිසි දවසක මේ ආත්මෙදී නෙමෙයි අතීතේ අපිට කියන්න බෑ. කොයි ආත්ම භාවයක් තුළද කොච්චර කාලයකට කලින්ද කියලා අපේ හදවත් තුළේ පිරිසුදු බුද්ධ ධාතුව බුද්ධ බීජය ඔබලගේ හදවත් තුළ තැන්පත් වෙච්ච දවස. අනේ නික්ලේශී ඒ පිරිසුදුම ධාතුවට කනෙක්ට් වෙච්ච සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනා අනේ නිකලස් බව අරමුණු කරගෙනම ඒ ධාතුවත් එක්ක ඒකරාශී වෙලා ඒකාත්මික වෙලා හිටපු නිසාම තමයි තමගේ නිවාඩු දවසේ තවත් නොයෙකුත් වැඩ රාජකාරී පුජ්‍යලික කටයුතු තියෙද්දී මේ විදියට මේ වගේ ස්ථානයකට පැමිණිලා මෙවැනි වූ දෙවියන්ටත් ආශිර්වාදයක් හැටියට මේ ලෝකේ මගේ අම්මා විතරක් නෙමෙයි ඔබලගේ පවා මියගේ සියලු ඥාතීන්ට ආශිර්වාදයක් හැටියට ඒ විතරකුත් නෙමෙයි ඔබ සියලු දෙනාටත් තවතවත් ඒ පිරිසුදු ධාතුව තුලටම රිංග ගන්නට අවකාශයක් සැලසිච්ච සුන්දර මොහොතක් තමයි අද මේ දවස. ඔබ සියලු දෙනා මේ දානයක් දෙන්න ආව නෙමෙයි. ඒ පිරිසුදු ධාතුව හොයාගෙන ආපු දවසක්. ඒ පිරිසුදුම තැනකට පිරිසුදුම පිරිස ඒ තථාගතයන් වහන්සේගේ ආහාර ශ්‍රාවකයෝ තමන් විසින් ධාර්මික උපයාසපකාර සපයාගත් පිරිසිදු මිල මුදල් වියපෑදම් කරලා පිරිසිදු දාන වස්තුවක් සකස් කරලා මේ ලෝකයේ අග්‍රම පිරිසට අයපතේ ඔබලා අපි අද ඒ දානේ පූජා කරන්නට යෙදුනේ. ඒ දානේ පූජා කරන්නට යෙදුනේ කිසිම ලෞකික දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත්තිය අපි දන්නවා. මේ දානේ විපාක හැටියට ආනිසංස හැටියට අපි ලැබෙනවා කියලා. හැබැයි ඔබලා අපි සියලු දෙනාට අවශ්‍ය නැහැ. ඔබලගේ හිතේ ඇති වුණ පිරිසුදු චිත්තයට අනුග්‍රහ පිණිස තව තවත් ඒ අලංකාර ඒ චිත්තය තව තවත් අලංකාර කිරීම පිණිස සෝභමාන කිරීම පිණිසමයි. ඒ පිරිසුදු චිත්තයට පරිස්කාරයක් හැටියටයි අද ඔබ සියලු දෙනා මේ විදිහට ඒකරාශී වුණේ. ඒ සඳහා හේතුවක් වුණා අපේ කල්යාණ මිත්‍ර මටත් දයාබර මෑණියක් වගේ මගේ අම්මත් දඹදින්න ඉතින් උන්වහන්සේත් දඹදින්න ඉතින් උන්වහන්සේ මට දැන් මෑණියෝ වෙලා මගේ අම්මා වෙලා මට සහෝදරියක් වෙලා දයාබර නේද භාගතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දියණියක් ඇටියට මහා දැවැන්ත පෞරුෂයක් සමග මේ බුද්ධ ශාසනය බබළුවන්නට මහා දැවැන්ත ශක්තියක් තියෙන උන්වහන්සේම තමයි මේ අවස්ථාව උපයලා සපයලා දුන්නේ. මේ අවස්ථාව විතරක් නෙමෙයි. මගේ අම්මා මෙහෙණින් වහන්සේ ගිලන් වෙලා ඉන්න මොහොතේ පටන් මටත් වඩා උනන්දුවෙන් එයාම මෙහෙණාසගේ හිත නිර්වාණ ධාතුවෙම පිහිටවන්න. මම බොහෝ වෙලාවට හිතුවා තුසිත දිව්‍ය ලෝකෙ පිහිටවන්න. ඒකත් ලොකු දෙයක් නේ කියලා. නේද? ඉතින් පැවිද්දගේ හිත තුසිත දිව්‍ය ලෝකෙ පිහිටවන එක ලේසි. නමුත් ධම්මදින්නා භික්ෂුන් වහන්සේට අවශ්‍ය වුණා ධම්මදින්නා මෙහෙණින් වහන්සේව නිර්වාණ ධාතුවේ පිහිටවන්න. ඒ නිසා උන්වහන්සේ මගේ අම්මා මෙහෙණාසේ ගිලන් වෙච්ච මොහොතේ ඉඳලා මගේ මලිල දෙන්නත් සම්බන්ධ කරගෙන ඒ දෙන්නට ලොකුවක් වෙලා අප මෙහෙණාසට අවශ්‍ය සියලු අපෝපස්ථාන සඳහා මූලිකත්වයෙන් කටයුතු කර අපේ පින්වත් කුණග ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් අවශ්‍ය සෑම දෙයක්ම උපයාසපයා දුන්නා. ඒ විතරක් නෙමේ පුජ්‍යලිකම ගිහිල්ලා වැඩම කරලා ලංකාවට අසීමාන්තිකව අපේ අම්මා මෙහෙණාසෙත් එක්ක කාලය ගත කරමින් උන්වහන්සේගේ ඒ සිත නිර්වාණ ධාතුවේ පිහිටවන්නට අකණ්ඩව කැපුණා වේසුණා. උන්වහන්සේ ගොඩක් උන්වහන්සේත් ගිලන් වෙලා ඉන්නේ නැති. නොයෙකුත් කායික අපහසුතාව තියෙද්දී ඉතින් අපි පුජ්‍යලිකව හරි වාසනාවන්තයි තථාගතයන් වහන්සේගේ මේ ශාසනය තුල එවැනි වූ සහෝදරයන් ලබන්නට. ඉතින් විශේෂම අද දවසේ අපේ මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ කාරුණිකත්වය තුළ උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම
වින්චෙස්ටර් ධම්ම සෙන්ටර් එකට මහත් ආශිර්වාදයක් වෙච්ච ඔබ බලවත් ස්වාමීන් වහන්සේ නම මහේශාක්‍ය බුදු පුත්‍රේ සැබෑ කාරුණික හදවතක් දරාගත්ත සියලු මහා සංඝයාට පුදුමාකාර තාත්ත කෙනෙක් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ කාරුණිකත්වය තුළ අපිට මේ විදිහට අනුග්‍රහ කරන්න අපිත් එක්ක වැඩම කරන්න තරම් උන්වහන්සේ කරුණාබර වුණා. ඉතින් ස්වාමීනි අප්‍රමාණ පිං. ඉතින් ඒ වගේම අපවෙන්නාසේ අපවත් වෙච්ච දවසේ ඉඳලම උන්වහන්සේ වෙනුවෙන් අසිරිමත් පින්කම් රාශිය අපේ දමදින්නා විචින්නාංශය සමග ලංකාවේ නොයෙකුත් අපේ සහෝදර සහෝදරාදීන් සියලු දෙනාත් එක්ක සිද්ධ කරන්නට යෙදුණා. අපේ පැවිදි සහෝදරයෝ බොහෝ පිරිසක් ඉන්නවා, සහෝදරයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් සියලු ස්වාමීන් වහන්සේලා මෙහෙන් වහන්සේලා ඒ භික්ෂුණීන් වහන්සේලාගේ දයාබරත්වයේ තුල රැස්වේර ආරණ්‍ය සේනාසෙ බොහොම අලංකාර පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. කන්දේන ආරණ්‍යෙත් බොහොම අලංකාර පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම අම්ම වෙනසේ වැඩ හිටපු තැනත් බොහොම විසිතුරු පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම බන්තිජී අපේ හේනිපුළු ගුණරතන ස්වාමීන් වහන්සේ ඉන්න භාවනා සොසයිටි එකේ බොහොම විචිත්‍ර පින්කමක් සිද්ධ කරලා අද දවසේ අපේ අයසෝම ඒ වගේම බන්තේ සුදස්සෝ ඒ කාරුණිකත්වය තුළ අයසෝබනාගේ අනුග්‍රහය තුළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිපකෝ වැඩ හිටියා. ඒ වගේම අනිකුත් භික්ෂුණීන් වහන්සේලා අපේ අනගාരികා දෙපළක් හිටියා. ඉතින් අපිට බොහොම සමීප අපි බොහොම ලෙන්ගතු ඇසුරු කරන අපි ආශිර්වාද කරන අපේ දියණියක් වන කේමදීපා නේද. ඉතින් ඒ දියණියත් ඒ බුදු පහස හොයාගෙන ආපු සුන්දර දියණියක් හැටියට මේ අවස්ථාවේදී අපිට පුදුමාකාර විදිහට අනුග්‍රහයක් කළා. ඉතින් සියල්ලටම වඩා අපේ භික්ෂුන් වහන්සේගේ යොමු කිරීම මත මම දැන් ඉස්සලාම කතා කරේ ගංගාට. ඒ ගංගාගේ සහසම්බන්ධීකරණය තුළ ඒ දක්ෂතාවය සමග බොහෝ දෙනෙක් ඒක රාශි වුණා අපිලා ගැහුණා මේ පින්කමට. ඒ මම දන්නේ මනුරිලා මදුලා ඉතින් මේ කරලා ආදි කොටගත්ත මේ සීල දෙනා කොච්චරද කොපමණක්ද මොනවද කියන තැන නෙමෙයි. හිතන විදියට තම තමන්ගේ දානයක් බවට මේ සීල දෙනා ඔබ සීල දෙනා එක රාශි වෙලා මේ පින්කම තමන්ගේ පින්කමක් බවට පත් කරගෙන අර පිරිසුදු ධාතුවට සමවැදිලා පුතේ පුදුමා අප්‍රමාණ සතුටකින් යුක්තව ඔබ මේ පින්කම අද සෝභමාන කළා. අතිශයම ගාම්භීර විචිත්‍ර පින්කමක් දෙවියන්ට පාලෝ වෙතන පින්කමක් මේ ස්ථානයේ අද දවසේ සිද්ධ කරන්නට යෙදුණා. ඒක මගේ අම්මා වෙනුවෙන් කරපු දෙයක් නෙමෙයි ඔබ වෙනුවෙන් කරගත්ත දෙයක්. ඒක ඔබ වෙනුවෙන් කරගත්ත දෙයක්. මොකද තමන්ගේ හිතේ උපදින දාන චිත්තේ විපාකග්‍රහය. මොකද ඔබ ඒ දාණය දෙන්න හිතුවේ පුතේ මේ ලෝකෙින ශ්‍රේෂ්ඨම පිරිසට, අග්‍රම පිරිසට. අග්‍රම පිරිස කෙරෙහි යම් කිසි කෙනෙකුගේ හදවතේ යම් ප්‍රසාද චිත්තයක් ඇති වුණා නම් ඒකේ විපාකග්‍රහයි. ඒකේ විපාකග්‍රහයි. එන ඔබ විපාක ඇටියට බලාපොරොත්තු වෙන මොකක්වත් මේ ඒ සුපිරිසුදු මනෝභාවය, ඒ පිරිසුදු චිත්තය මොකද ඒ අරහත් ඵලය. ඒ අරහත් චේතෝ විමුක්තිය බලාපොරොත්තු වෙමයි ඔබ සියලු දෙනා වෙල ගැවුනේ. ඒක නිසා මේ පින්වත් පිරිස අපිට කලින් මොන ගහලා තියෙනවා, ධර්ම සාකච්ඡා කරලා තියෙනවා, හඳුනාගෙන තියෙනවා. අපි ධර්ම ධාතුවෙන් එකට එකතු වෙලා තියෙනවා. ඒක නිසා කවුරුවක්වත් අපිට ආගන්තුක නැහැ. ඉතින් හරිම සතුටුයි මේ වගේ පින්වන්ත සුන්දර සහෘද පිරිසක් මම හිතන්නේ භික්ෂුණීන් වහන්සේ වටා ඒ එකතු වීමත් අහම්බයක් නෙමෙයි. මේක මේ සසරේ පතාගෙන ඉන්න විදිහ මේ පාරමිතාවන් වගේ දේවල් මේවා මහ බුදුම දේවල්. මේ අහම්බයක් නෙමෙයි පුතේ. උන්වහන්සේට මහ පුදුමාකාර පරිවාර සම්පත්තියක් තියෙනවා නේද? ඉතින් හැම වෙලාවෙම තමන්ගේ සැනසීම නෙමෙයි අනුන්ව සනසන්ට හොයන්නේ හිතන්නේ. දැන් මේ මොහොතේදී නැදන්නේ සංජයට විවේකයක් හම්බුන්නේ නැහැ. නිතර වීඩියෝ කරමින් ඒතර මුන්නාසෙත් පුළුවන් විදියට මේ ලයිව්
මේක දෙන්නේ කාටද මේ දෙන්නේ? තව තවත් පිරිසක් අනේ මේක දැක බලාගෙන සතුටු වෙලා. ඒගොල්ලන්ගේ හදවත් තුලත් යම් මොහොතක එක චිත්තක්ෂණයකට හරි ඒ පිරිසුදු මනෝභාවයක් මේ ලෝභ දේශ මොහොනේ වියුක්ත චිත්ත ස්වභාවයක් ඇති වුණොත් අනේහි විපාක අග්‍රය කියලා මුණන්සේ දන්නවා. අනිසයි අනුග්‍රහ කරේ. ඉතින් එවැනි වූ සොඳුරු පිරිස් ඇසුරු කරන්ට ලැබෙනවන යම් කිසි කෙනෙකුට මම හිතන්නේ ඒක මහා භාග්‍යයක්. නේද? ඒක නිසා මම හිතන්නේ පුජ්‍යලිකව මගේ මල්ලිලට ඒක තදින්ම දැනනවා සිංහ ස්වාමීන් වහන්සේට. ඉතින් මට මගේ වැදූ අම්මා ධම්ම දින්න නැතුණාට මට මාව රැකබලා ගන්න අම්මෙක් තවත් බිහි වෙලා ඉන්නවා ධම්ම දින්න. ඉතින් මාවට මේ ඇත්තටම මේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සියලු දෙනා ඒ ශාසනික පැවිදි වෙලා ඉන්නේ යම්තාක් පිරිසක් වෙනවනම් පැවිදි වෙන්න ඉන්නේ යම්තාක් පිරිසක් වෙනවනම් out of the way ගිහිල්ලා සාදු සුවසේ මේ මාර්ගය යන්න කියලා මං පෙත් හෙලිපෙහෙලි කරලා දෙන්න උදව් කරන මේ සත්පුරුෂ මේ තථාගතයන් වහන්සේගේ සත්පුරුෂ දරුවෝ මෙවැනි දරුවෝ පුතේ ලෝකේ විරලයි දුර්ලභයි. ඒ නිසා බොහොම පිං උන්වහන්සේට සුන්දර සහෘද පිරිසක් වුණාට බොහොම පිං සරෝත් පිං අද විශේෂයෙන්ම මේ දාන චිත්තයේ බලගන්නලා ප්‍රාතිහාර්ය වශයෙන් බලගන්නලා අද දවසේ මෙතෙන් ඇවිල්ලා මේ අම්මත් එක්ක පෙළ ගහලා මේ පිංක පුදුමාකාර විදිහට සිද්ධ කරන මේ තරුණ පුතෙක් කැපෙලා ඉන්නවා. ඉතින් හරිම සතුටුයි දැකීම. හරිම සතුටුයි. මොකද? ලේසියෙන් ඉන්නේ. ඕ ඒක තමයි. ඒකේ හැමමයි නේද? ඉතින් ඒක නිසා අද දවසේ මේ මම කියන්නේ ඔබලගේ මේ දාන චිත්තේ ප්‍රාතිහාර්ය පානවා මේ. ඒතර මේක දාන චිත්තයක් නෙමෙයි. ඔබලට මේ දෙන්න පුළුවන් වෙලා තියෙන අතීතයේ ඔබලගේ ජීවිතවල දාන සීල භාවනා කියන තුනෙන්ම සන්නද්ධ වෙච්ච නිසා තමයි මේ වගේ මහේශාක්‍ය උපතක් ලැබිලා තියෙන්නේ. ඒතර මේ මහේශාක්‍ය උපත ඔබ පරිහරණය කරන්නේ. තවත් මේ හිතේ පිරිසුදු භාවය පිණිසමයි, ක්ලේශී භාවය පිණිස. අපි දන්නවා ඔබ සීල දනා නිවිජසී වාසී බොහෝ දෙනෙක් බොහොම වෙහෙසට පත්වලා ඉන්න දවසක් අද නේද? ඊ අවුරුද්ද නිමිත්තේ මම හිතන්නේ පිරිස එකතු වෙලා සතුටු වෙච්ච දවසක්. ඉතින් රාත්‍රී පුරාවට නමුත් ඒ සියලු කටයුතු තේද්දිත් ඔබ සියලු දෙනා මේ විදිහට දාන මාන සකස් කරගෙන මෙතනට ආවා කියලා කියන්නේ පුතේ. ඒක තමයි අර චිත්ත අභ්‍යන්තරයෙන් ඇති වෙන ඒ මහා ප්‍රාතිහාර්යම පෙරලිය. ඒ කුසල චිත්තය බල ගන්න හැටි. සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වඩවා ගන්නට ඒව බල ගන්නට සතහට මේ සංසාර චක්‍රයෙන් එළියට පැන ගන්නට ඔබ සියලු දෙනාටම අද තැබුවනම් එක පියවරක් මිසන්ට එන්ට එකේ තබ පියවර හේතු වේවා. වැය කරා නම් එක සතයක්. ඒ සතයක් පාසා එක ඔබට හේතු වේවා. වැය කරා නම් යම් කාලයක් තප්පරයක් පාසා ඔබට ඒක හේතු වේවා. එළුවන යම් දහඩු බිඳුවක් ඒ දහඩි බිඳුවක් පාසා ඔබට ඒකාන්තයෙන් මේ සසර දුක නිමා කරන්නට ඒක හේතු වේවා. හදවතින් ආශිර්වාද කරනවා. ඉතින් මේ නිව් ජර්සි වාසී පින්වත් මේ සහෝදර පිරිස ඒ භාගතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක පිරිස හැටියට ඔබ සියලු දෙනා නැවත වාරයක් දැක ගන්නට ලැබීම ලාභයක්, ඇසුරු ගන්නට ලැබීම ලාභයක්, ඔබලගේ උපස්ථාන ලැබන්නට ලැබීම ලාභයක්, පෙරලා ඔබලට උපස්ථාන කරන්නට අපිටත් ලැබීම ලාභයක්. මොකද මහා සංඝ රත්නයේ හැටියට අපි මේ මහා සංඝ රත්නය නියෝජනය කරන මහා සංඝ රත්නයේ හැටියට අපි ඉන්න නිසා තමයි ඔබට පුළුවන් වෙන්නේ ඒ භික්ෂු භික්ෂුණී කියන ඒ මහා සංඝ රත්නයටම මේ විදිහට උපස්ථාන සිද්ධ කළේ කුසල රැස් කර ගන්නට. ඒතර අද දවසේ භික්ෂුණී විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ බුද්ධ ශාසනයේ සිව්වනම් පිරිසටම අපේ මෛත්‍රී ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඒ සිව්වනම් පිරිසටම උපස්ථාන කරන්නට ලැබුණා. නේද? ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒ දෙවියෝ අප්‍රමාණව සැනසෙවි මේගේ ඥාතීන් ඔබලගේ අප්‍රමාණව සැනසෙවි විතර නෙමෙයි හිරණ උස්මරල්ලක් පාසා තබන පියවරක් පාසා ආපතේ ඔබ සියලු දෙනාටම ඔබලගේ පවුල් වලට කෑවිච්ච යම් තාක් පිරිසක් නැත්නම් අනේ සෑම සියලු දෙනාටම
මේ උදාර වූ කුසලානු සම්පatti බලයෙන් කුසලාන සංසෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. තිබෙනව සියලු කායික පීඩා මානසික පීඩා අපලපත්‍ර දුරිම දුර වේවා. සියලු කටයුතු සඵල වේවා. සියලු යහ ප්‍රාර්ථනා සඵල වේවා. වැඩි කන්නකොසෙන් සදාකමේ සංසාර දුකින් නිදහස් වෙන්නට සියලු හේතු සැකසෙව පෙරපින් මත වේවා. ඔබ සියලු දෙනාටම යමාමා නිවන් සුව බෝධුර නොවේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. මේ මොහොතේ විශේෂයෙන් අපි මගේ සහෝදරයෝ දෙන්න ශාන්ත දුනුමාල්, ඉන්දික දුනුමාල් දෙපළ ප්‍රධානී පවුලල ඒ නෝනා මහත්වරුන්, ඒ වගේ මේ දුවා දරුවන් සෑම සියලු දෙනාටමත් ලක්වාසී අපේ සියලු ස්වාමීන් වහන්සේලා මෙයින් වහන්සේලාට වගේම අපි වටා පෙළ ගැහිලා අපිට නිරන්තරයෙන්ම අපෝපස්ථාන කරවු ඒ අම්මා මෙයින් වහන්සේ වෙනුවෙන් සියලු අපෝපස්ථාන සිද්ධ කරපු පින්කම් ආදී දාන ධර්ම ආදී කටයුතු සම්පාදනය කරපු සෑම සියලු දෙනාටම අවසාන කාලයේ උන්වහන්සේ බලා ගන්නට යෙදිච්ච රාජකරණා විජේරත්න මහත්මයා ඇතුළේ පවුලේ සෑම සියලු දෙනාටම සියලු යහපත අභිවෘද්ධි මේ වේවා. සිතක් ශාන්තියක් වේවා. කායික මානසික පීඩාවක් ඉතුරු ඉතාමත් සුවපත් ජීවිත ගත කරමින් සුවසේ මේ අමාමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව සිත සැනසේවා කියලා විසාදු කියමු. ඒ වගේම අපේ පින්වත් ධම්මදින්නා විචාරණ වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේ සුජීවත්ව වාසය කරනවා. ඉතින් උන්වහන්සේ ඇතුළේ පවුලේ දිනාටමත් ධම්මගාමීෂී ස්වාමීන් වහන්සේගේ පවුලේ සෑම සියලු දිනාටමත් සියලු යහපත අභිවෘද්ධි වේවා. ආයුර ආරෝග්‍ය සම්පන්නියම සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම වේවා කියලා අපි සාදු කියනවා. ඉතින් ලෝවාසී ලෝපුරා බොහෝ පිරිසක් අපිට නොයෙකුත් ආකාරයෙන් සම්බන්ධ වෙමින් ඒ අපෝපස්ථාන සිද්ධ කරමින්, ගිලානුපස්ථාන කටයුතු සිද්ධ කරමින්, දාන ධර්ම ආදී කටයුතු සිද්ධ කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ සියලු දෙනාවත් කෘතවේදීව මේ මොහොත සිහිපත් කරනවා. ඉතින් ඒ සියලු දෙනාටවත් සියලු යහපත වේවා. සිතක් ශාන්තියක් වේවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම වේවා කියලා අපි මේ මොහොතේ කෘතවේදීව ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු